පිට දෙවතාවක් ලෝක ශූරයන් බවට පත් වූ ඉන්දිය කණ්ඩායම් පරාජයට පත් කරමින් ඉන්දියාව සහ අයර්ලන්තය අතර 20 තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත කණ්ඩායමට ඊයේ දිනේදී හැකියාව ලැබුණා. මෙම තරඟාවලියේ පළමු තරඟයේදී අයර්ලන්ත කණ්ඩායමට සමත් වුණා ඉතිහාසය වෙනස් කරමින් පළමු වතාවට ඉන්දිය කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණයක් ලැබීමට ඒ ලකුණු 34කින්. ඉන්පසුව 20 ලෝක ශූරයන් වන ඉන්දියානු කණ්ඩායම ප්‍රබල මුහුණුවරකින් දෙවන තරඟයට ප්‍රවේශ වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළා. නමුත් අවසානයේදී දෙවන 20 තරඟයේද තියුණු සටනකින් අනතුරුව එක් ලකුණකින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වීම සමග මෙම තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණේ ඉතිහාසයේ පළමු වතාවට ඉන්දියා කණ්ඩායම තරඟාවලියකින් පරාජයට පත් කරමින්. මෙම දෙවන 20 තරඟයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 154ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී හැරි ටෙක්ටර් විසින් වටිනා අර්ධ ශතකයක් ලබා ගත්තා. ලකුණු 155ක ඉලක්කයක් හඹා යාමට පිටට පිවිසි ඉන්දියා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙපළටම එක් පන්දුවකට පමණක් මුහුණ දීමට ඉඩ හැරියේ ජායි මෝන්ද්‍රා විසින්. ඔවුන් දෙදෙනාම ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යවූ අයර්ලන්තය විසින් ඉනිමේ මුල සිටම පීඩනය ඉන්දියාව දෙසට යොමු කිරීමට සමත් වුණා. කණ්ඩායමේ පිතිකරුවෙකු විදිහට සාර්ථක වීමට හැකියාව ලැබුණේ තිලක් වර්මාට පමණයි. ඔහු ලකුණු 55ක් ලබාගත් අතර අවසාන මොහොතේ හර්ෂිත් රාණා ලබාගත් වේගවත් ලකුණු 20ත් සමග තරගයේ තියුණු මුහුණු හොරක් ලබාගත් අතර කෙසේ වෙතත් අවසානයේදී තියුණු තරග නිමා වූයේ අයර්ලන්තයට එක් ලකුණක ජයග්‍රහණයක් ලබා දෙමින්. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම ප්‍රබල ලෝක ශූර ඉන්දියාව 2-0ක් ලෙස පරාජයට පත් කරමින් මෙම 20 තරඟාවලියේ ශූරතාවය ලබා ගත්තේ ඉතිහාසය වෙනස් කරමින්. ඉදිරියට ක්‍රිකට් වල නවතම තොරතුරු දැන ගැනීමට අප සමග රැඳී සිටින්න SLC Show YouTube channel එක subscribe කරන්න.